Hello guys, welcome back to Tips with Sam YouTube channel. ඉතින් අදත් වෙනදා වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවලට අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ PC එකේ කොහොමද ad blogging on කරන්න කියලා. ඉතින් වීඩියෝ එකේ අවසාන වෙනකන් සිටින්න මතක් කරලා පහළ තියෙන subscribe button එකත් click කරන්න. මේ වීඩියෝ එකට යන කලින් තව ඔයාලට පොඩි මතක් කිරීමක් කරන්න. මම කලින් කරපු වීඩියෝක් තියෙනවා මම ඒක මේ වීඩියෝ එකේ අවසානට දාන්නම්. මම mobile devices වල කොහොමද මේ ad blogging on කරන්න කියන එක වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න. ඒක එක්ස්පීරියන්ස් එකක් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් ඒක ඔන් කරලා තියෙන වෙලාවට YouTube එකේ විතරයි ඒක පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. YouTube එකේ සාමාන්‍යයෙන් ඔන් කරලා තියෙන වෙලාවට යන ad ප්‍රමාණය අඩු වෙනවා විතරයි. අනිත් apps වලට ad එකක් එන්නෙම නැහැ. උදාහරණයක් විදිහට ඔයා gaming use කරන කෙනෙක් නම් gaming වල සමහර ලාවට coin earn කරන්න ad එකක් play කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක වුණත් ad එකක් යන්නේ නැති තරමට ඒ tip එක වැඩ කරනවා. නමුත් YouTube එකට වැඩ කරාට YouTube එකේ ad ප්‍රමාණය අඩු වෙන විතරයි සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකක් බලලා ඒකත් try කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. guys අපි යමු වීඩියෝ එකට. අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්නම්. මේ ටිප් එක ඔන් කරන්න කලින් කොහොමද YouTube එක පෙන්වන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ad එකක් යනවා. සාමාන්‍යයෙන් මෙතන වගේම වීඩියෝ එකක් ප්ලේ කරාමත් මැදින් ඇඩ් යනවා. මේ ටිප් එක try කරලා නැතිනම් ඒක සමහරවිට ඔයාලා එක්ස්පීරියන්ස් කරලා ඇති. ඔයාලට ඒක ආපහු කියලා දෙන්න ඕනේ නැති කියලා මම හිතනවා. මෙතෙන්ට ගිහිල්ලා blog කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ blog කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ වගේ එනවා from webstore.google.com කියලා. ඒකට යන්න. ඒකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ blog super ad blocker කියන එක. මේක add to Chrome දෙන්න. එතකොට මේක download වෙලා Chrome එකට add වෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් download වෙනවා. ඊටස්සේ මෙන්න මේ ඩවුන්ලෝඩ් වෙච්ච software එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන extensions වල මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ දැන් blog super ad blocker. මේ දැන් ඩවුන්ලෝඩ් වෙච්ච එක. මේක අනිවාර්යෙන් පින් කරන්න. මේ පින් කරාට පස්සේ ඔයා Chrome එක යූස් කරන එක සයිට් එකකදීවත් අනිවාර්යෙන් මේ ad එකක් load වෙන්නේ නැහැ. බලමු දැන් කොහොමද කියලා. ad blocker එක on කරාට පස්සේ ad blocker එක on කරාට පස්සේ අපිට ad එකක් බලා ගන්න නැහැ මෙතන මුලින්ම. ad blocker එක on කරන්න කලින් බලා ගන්න පුළුවන් මෙහෙම ad එකක් තියෙනවා. ad blocker එක on කරාට පස්සේ එහෙම පෙන්නන්නේ නැහැ ඉතින්. ඔයාලත් මේක try කරලා බලන්න. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් බ්ලොග් වෙච්ච ad ප්‍රමාණය. මම තාම වීඩියෝ එකක් මොකුත් බලුවේ නැති නිසා මේ මෙතන 0 ad කියලා පෙන්නන්නේ. සාමාන්‍යයෙන් ඔයා යූස් කරනකොට මෙතන පෙන්නනවා කොච්චර ad ප්‍රමාණයක් මෙයා බ්ලොක් කරාද කියලා බලා ගන්න පුළුවන්. මම හිතනවා ඉතින් ඔයාලට මම පැහැදිලි කරලා දුන්න විදිහට ඒක කරන්නේ කොහොමද කියන එක හොඳට තේරෙන්නේ නැති කියලා මොකක් හරි ඔයාලට ඒකේ ඩවුට් එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒකට රිප්ලයි එකක් දෙන්නම් මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම්. ඒ වගේම ඔයාලගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් මෙන්න මේකෙන් වීඩියෝ එකක් කරලා දෙන්න නැත්නම් මේක කරන්නේ කොහොමද වගේ රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් ඔයාගේ කමෙන්ට් එක කියවනවා. ඒකට අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.